මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම මහතා වැඩභාරගෙන තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම මහතා පත් කර තිබුණා. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා විසින් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම මහතා වෙත බහර දුන්නා. මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා සුටුකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස සූර්යපෙරුම මහතා වසර ගණනාවක් ප්‍රාග්ධන වෙළඳපොළ නියාමනයට මැදිහත් වුණා. එහිදී ලෝක බැංකුවේ පහසුවෙන් ව්‍යාපාරකරණයට අදාළ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමට අනුව සුළු පරිමාණ ආයෝජකයින්ගේ රැකවරණය පිළිබඳ ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකාව 74 වන ස්ථානයේ සිට 28 වන ස්ථානය දක්වා ඉහළට ගෙනීමටද ඒ මහතා සමත් වුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය PIMහි MBA ලබා ඇති ඔහු මැලේසියාවේ කළමනාකරණ සහ විද්‍යා විශ්වවිද්‍යාලයෙහි මැනේජ්මන්ට් ඇන්ඩ් සයන්ස් යුනිවර්සිටිහි ආචාර්ය උපාධිධාරියෙකු වනවා. ඔහු එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරලත් ආයතනය සීමා සහ වරලත් සහතිකලත් ගණකාධිකාරී සංගමයේ සමාජිකයෙක්ද වනවා. ඒ මහතා මූල්‍ය විශුද්ධීකරණයට එරෙහි කාර්යසාධක බලකාය සමාජිකයෙකු ලෙස ප්‍රාග්ධන වෙළඳපොළ නියෝජනය කරමින් කටයුතු කර තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලෑස්තිගත කිරීම සඳහා වන ප්‍රතිපත්ති ඇතුළුව මූල්‍ය ක්ෂේත්‍රය තුළට දැනට ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති සකස් කිරීමටද ඔහු දායක වී තිබෙනවා. එමෙන්ම ඔහු පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරී තනතුරු ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් හොබවා තිබීමද විශේෂත්වයක්.